ඔන්න ඉතින් අදත් ගෙනලා දිනවා ඔයාලට සුපිරි වීඩියෝ එකක්. ඒ තමයි ඔයාලා දන්නවා දැන් අපි 2026 ඔන්න දැන් එතකොට 29 ට අපි ඩේලි යූස් කරන WhatsApp එක ගොඩක් අප්ඩේට් වෙලා දිනවා. එතකොට ඔයාලා මේකේ ගොඩක් දැනුවත් නැති හැංගිලා තියෙන ෆීචර්ස් ටිකක් ගැන අපි කතා කරමු. මෙන්න මේ ගැන තමයි අපි කතා කරන්නේ නේ. ඉතින් වීඩියෝ නැගලි මතක් කරනවා channel එක like කරලා subscribe කරන්න. එහෙනම් වැඩි කතාවක් නැහැ අපි වීඩියෝ එකට. මුලින්ම තමයි ඔයාලා දන්නවා මේ 15 වෙනිදා WhatsApp එක අපිට 15 වෙනිදා වෙනකම් ChatGPT පාවිච්චි කරන්න පුළුවන් වෙලා තිබ්බා WhatsApp එක ඇතුලේ. ඉතින් මෙන්න 15 වෙනිදාන් පස්සේ මෙන්න මේ WhatsApp option එක අයින් වෙලා ගියා. ඒ කියන්නේ WhatsApp ChatGPT option එක අයින් වෙලා ගියා. එතකොට අපිට දැන් මේකට මොකද කරන්නේ? එතකොට දැන් අපිට අවස්ථාවක් තියෙනවා chat එක ඇතුලේ මේ AI features පාවිච්චි කරන මේ තමයි එයාලගේ Meta AI කියන්නේ. එතකොට අනිත් එක feature එකක්වත් නැහැ. එතකොට Meta AI විතරක් ඉදිරියට දෙනවා. ඔබට මේක යූස් කරන්න පුළුවන්. මේක යූස් කරන විදිය පෙන්නන තමයි මම ඔයාලට යන්නේ. ඔයාලා මෙන්න විදිහට ගියාම chat එකට ගියාම ඔයාලගේ keyboard එක ඇටලවල් press කරාම ඔයාලට වෙනවා Meta AI කියලා pop up වෙනවා. මෙන්න මේ Meta AI එක click කරලා ඔයාලට අවශ්‍ය දේ type කරන්න පුළුවන්. එතකොට ඔයාලට image generate කරගන්න ඕන. එහෙමයි. තමක විස්තර දෙන්න දෙනවා නම් ඔයාලට වෙන විදිහට type කරලා ඒක generate කරගන්න පුළුවන්. එතකොට ඔයාලට WhatsApp එක ඇතුලේ AI එක යූස් කරනවා නම් මෙන්න මේ Meta AI එක යූස් කරගන්න පුළුවන්. අපි යන දෙවෙනි feature. දෙවෙනි feature තමයි අපි හිතමුකෝ ඔයාලා දැන් ගෙදර නැතුව එළිය ඉස්සරහින් ඉන්නකොට දැන් voice message එකක් එනවා. ඒ voice message එක අපිට අහන්න බෑ කියලා හිතමු. අහන්න බැරි තැනක ඉන්නවා කියලා හිතමු. එතකොට මෙන්න මේ feature ගොඩක් වැදගත් වෙනවා. ඒ තමයි මේක voice transcribe කියන්නේ. එතකොට voice transcribe කියන්නේ අපිට voice message එක text එකක් විදිහට බලන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ කියන වචන text එක translate වෙලා ඔයාලට text එකක් විදිහට බලන්න පුළුවන් වෙනවා. මේක ඔයාලට voice message අහන්න බැරි ස්ථානක ඉන්නවා නම් ගොඩක් වැදගත් වෙනවා කියලා හිතනවා. මෙන්න මේක කරන්න මෙන්න විදිහට ඔයාලා ඉස්සෙල්ලාම settings වලට ගිහලා මෙන්න මේ voice transcribe කියන එක on කරගන්න ඕනි. ඊට පස්සේ අපිට language tree select කරලා ඊට පස්සේ අපිට voice message එකක් transcribe කරලා බලන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි කතා කරන දෙවෙනි එක තමයි multiple account කියන්නේ. ඒ කියන්නේ ඔයාලට මතකයි තියෙන්නේ ඉස්සර අපිට එකම WhatsApp app එකේ account දෙක තුනක් පාවිච්චි කරනවා. අපි එක එක mod WhatsApp පාවිච්චි කරලා GB WhatsApp FM WhatsApp එක කිය. දැන් මේ වචනේ අපිට කෙලිම අපේ settings වලට ගිහිල්ලා උඩ අපේ profile picture එක තියෙන තැන click කරලා අපිට එතන add account කියලා button එකක් තියෙනවා. මෙන්න මේකෙන් add account කියලා account එක අපිට වෙන account එකක් add කරගන්න පුළුවන්. එතකොට අපිට GB WhatsApp වගේ නෙවෙයි දැන් සමහර කට්ටිය WhatsApp business පාවිච්චි කරලා මේ account එක පාවිච්චි කරන්නේ. එහෙම නෙවෙයි අපිට එකම WhatsApp එකේ මේ account එකක් දෙකට switch වෙලා පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි feature තමයි WhatsApp pass key කියන්නේ. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලා දැන් WhatsApp එකේ log out එක log වෙනකොට අපි OTP එකෙන් login. එතකොට මෙන්න මේකෙදි අපිට OTP එක නැතුව අපිට fingerprint face ID use කරලා මේකට login හදාන්න පුළුවන්. එතකොට ඔයාලා මේ pass key එක setup කරගත්තම ලේසියෙන්ම OTP නැතුව තමන්ගේ fingerprint එක use කරලා නැත්නම් face ID use කරලා ඔයාලට account එකට log වෙන්න පුළුවන්. අපි කතා කරන අවසාන feature එක තමයි ඔයාලට high quality status upload කරන්න කොහොමද කියලා. ඉතින් මේක ගොඩක් අයට mobile වලට ඇවිල්ලා තියෙනවා දැන් update එකක් විදිහට. ස්ටේටස් ඔයාලා දන්නවා මේ ෆොටෝ එක්ස්ටෙන්ඩ් කරලා උඩ තියෙනවා HD කියලා icon එකක්. මෙන්න මේ වගේ ස්ටේටස් වලට icon එක ඇවිල්ලා තියෙනවා. එහෙම නැති අය කරන්න ඕනි. ඔයාලා ඉස්සෙල්ලා ඔයාලා දන්නවා WhatsApp එකේ තමන්ගේ ප්‍රොෆයිල් එකක් තියෙනවනේ. ඒකට තමන්ට ඕන මැසේජ් නෝට් දාගන්න පුළුවන් මෙතන. මෙන්න මෙතනට ඔයාලට අවශ්‍ය ෆොටෝ එක අර උඩ තියෙන HD බටන් එක ක්ලික් කරලා අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඉවරලා ඊළඟට ඔයාලා ඒක කෙලින්ම ක්ලික් කරගෙන ඉඳලා ෂෙයා කරන්න ස්ටේටස් වලට. තුව ඔයාලට කොලෙක ලොස් වෙන්නේ නැතුව මෙන්න මේ ස්ටේටස් එක අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඉතින් ඔන්න කරුණු ටික තමයි කතා කරන්න ගියේ. අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න. නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ වටිනා වීඩියෝ අපි ඉක්මනට හම්බ වෙනවා. ඔයාලට සුබ දවසක්.